හොඳයි. ආයුබෝවන් දරුවනේ සියලු දෙනාටම ඔන්න අපේ හතර ශ්‍රේණිය නෙමෙයි තුන ශ්‍රේණිය නේද මේ තුන ශ්‍රේණිය ගණිත ගැටළු පන්ති අද අඟහරුවා දවසේ ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. හැමෝම හැබැයි කැමරා ඔන් එකේ තිබ්බොත් නම් හොඳයි. එතකොට අපිට එකට එකතු වෙලා ගණන් එහෙම හදන්න පුළුවන් නේද? දැන් ඕන වහගෙන හිටියොත් කැමරා එක ඔෆ් කරගෙන හිටියොත් මට වල පේන්නේ නැහැ නේද? හරි. ඕන දැන් ගොඩක් දෙනෙක් කැමරා ඔන් කරගත්තා. අපේ සිහිතුන් අදත් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නවා. හොමිරු ඉන්නවා. තෙනුක නිතුල් ඉන්නවා. ඊට පස්සේ දහම්සා ඉන්නවා. සනුදී ඉන්නවා. ඊට පස්සේ තිෂාදී ඉන්නවා. ඊට පස්සේ සයනි කියන නමින් පුතික් තමයි ඉන්නේ. අම වෙනස් කරගෙන නැහැ. වගේෂාන් ඉන්නවා. සමාධි උත්තරා ඉන්නවා. මෙතුණි ඉන්නවා. ඊට පස්සේ අශ්විනී ඉන්නවා. දෙසන්දි ඉන්නවා. දෙසන්දි නොහන්සා කියන නමෙන් අක්කගේ නමින් ඉන්නේ පුතා. ඊට පස්සේ හංසනී ඉන්නවා. ඊට පස්සේ දිනුලි ඉන්නවා. දිනුල්යා ඉන්නවා. තවිඳු ඉන්නවා. නෙත්සර ඉන්නවා. ඉඳුවර බබා කියලා ඉන්නවා. සංගායනා ඉන්නවා. මෙත්සරා ඉන්නවා. අපේ තව පුතේ කියන තේනුකනේ තුල් ඉන්නවා. හරි ගොඩ දෙනෙක් ඉන්නවනේ. හරි කවිනි ඉන්නවා. හරි තවිඳු ඉන්නවා. හරි කට්ටියම රෙඩි වෙලා ඉන්නේ පන්තියට. එහෙම නේද අශ්විනී? ඔව් මං එන්නත් කලින් හැමෝම ලොග් වෙලා හිටියා බොහොම ආසාවෙන් පන්තියට සම්බන්ධ වෙන්න. හරි එහෙනම් අපි එක්ෂාන් පන්තිය පටන් ගමු. එහෙම නේද හොමිරු? හරි පුතේ ඔන්න අද ගණිත ගැටලු තියෙන. දැන් මේ ගණිත ගැටලු කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේදී පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් ගණිත ගැටලු වෙනවා. හරි දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් ගණිතය විෂය නිර්දේශයෙන් කොටසක් එනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර දෙකටම ගණිතය එනවා. එතකොට අපිට ගණිතය කියන දේ අපි හරියට නිවැරදිව තේරුම් අරගෙන ඉන්න ඕන. ඉතින් මේ තේරුම් අරගන්න පදනමක් තමයි අද දවසේ අපි මේ ආරම්භ කරන්නේ. ඔයාලා දන්නවා ගණිතයේ තියෙන්නේ ගණිත කර්ම හතරයි. ඒ තමයි එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම. ඔන්න හතරයි තියෙන්නේ. ඔය හතරෙන් පිට වෙනත් ගණිත කර්ම නැහැ. මොනවාද? මම නැවතත් කියන්නම්. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම. ඔය හතර විතරයි ගණිත කර්ම හැටියට තියෙන්නේ. ගණිත කර්ම කීයද සමහරවිට ඇඟිලි වලින් පෙන්නන්න. ඔව් සහිත very good හොමිරු very good ඔව් අන්නේ ගාන හතරයි නේද තෙෂදි ඔව් හතරයි අශ්විනී හරි ඔව් කවිනි හතරයි කො අපේ නෙත්සර කීයද ගණිත කර්ම හතරයි නේද අපේ නිල් පාට ෂර්ට් එක අඳන් ඉන්න පුතා නම නම් තියෙන්නේ වෙන නමක් වගේ නේද ඔව් හරි ඔය ඇඟිලි පෙන්නන්නේ හරි උතේ ඔව් ගණිත කර්ම හතරයි තියෙන්නේ ඒ හතර අපි හොඳට භාවිතා කරන්න දැනගෙන ඉන්න ඕන ශිෂ්‍යත්ව විභාගයට යද්දී. හරි? ඉතින් ඔන්න අපි ඒ භාවිතා කරන්න හොඳ පදනමක් තමයි අද දවසේ මේ හදාගන්න ආරම්භ කරන්න යන්නේ. හරි එහෙනම් අපි දැන් යමු අපේ ටියුට් එකේ බලන්න මේ මුලින්ම තියෙන්නේ ගුණ කිරීමේ භාවිත. ගුණ කිරීමේ භාවිත. දරුවනේ ගුණ කිරීමේ භාවිත තමයි අපි ඉගෙන ගන්නෙ. හරි ගුණ කරන දේ අපි කොහොමද භාවිතා කරන්නේ? අපි ගුණ කරන්න දන්නවා. දැන් ඕගොල්ලෝ දන්නවා දෙකෙන් ගුණ කරන්න දන්නවා තුන ශ්‍රේණියේ ළමයි. පහෙන් ගුණ කරන්නත් දන්නවා. හැබැයි ඔය දෙක විතරයි පුංචි ඔයාලා තාම දන්නේ. කීයෙන් ගුණ කරන්නද? දෙකෙන් ගුණ කරන්නයි පහෙන් ගුණ කරන්නයි විතරයි තාම දන්නේ දරුවෝ. හරි? ඒ දේනුත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. හරි? දෙකෙනුයි පහෙනුයි ගුණ කරලත් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. එහෙනම් මේ දෙකෙනුයි පහෙනුයි ගුණ කරලා ගොඩක් දේවල් කරන්නයි යන්නේ. පුතේ මේ ගුණ කිරීම පාවිච්චි කරන්නේ මේ බලන්න. එකකින් ගොඩක් සෙවීමට. පුතේ එකක් දීලා එකේ ප්‍රමාණය කොච්චරයිද කියලා දුන්නාම දෙකක් හරි තුනක හරි පහක හරි ප්‍රමාණය හොයන්න තමයි අපි මේ ගුණ කිරීම භාවිතා කරන්නේ. ඔන්න තවදුරටත් මම මේක ඉස්සරහට විස්තර කරන්නම් ගැටළු වලින්. හරි. ඔන්න සනුදී බලන්නකෝ අපි යමු එහෙනම් ගැටලුවට. හරි. මේ බලන්න දරුවෝ මොමිරු. මේ බලන්න. හරි. ඔන්න බලන්න දරුවනේ ඇපල් ගෙඩි එකක් 24යි කියලා දෙනවා දරුවෝ. ඔන්න එකක මිල දීලා තියෙනවා. අපිට දරුවනේ දීලා තියෙනවා
එකක මිල මේ 24යි. එහෙනම් පුතේ මෙන්න මේ යට තියෙනවා 1යි 2ක්. එහෙනම් දැන් අහන්නේ දෙකක මිල. බලන්න පුතේ එකක ප්‍රමාණය දීලා තියෙනවා. එකක ප්‍රමාණයෙන් මෙන්න ගොඩක ප්‍රමාණය හොයන්න තියෙනවා. එකක ප්‍රමාණය දීලා අපට හොයන්න තියෙන්නේ ගොඩක ප්‍රමාණය. නේ? එහෙනම් පුතේ එකක ප්‍රමාණය දීලා ගොඩක ප්‍රමාණය හොයද්දී අපි පාවිච්චි කරන්නේ ගුණ කිරීම කියන ගණිත කර්මය. හරි? ඔන්න අපි ඊයේ 4 ශ්‍රේණිය අයියලා කළා එක්කත් මේ පාඩම කතා කරා. එකක ප්‍රමාණය දීලා ගොඩක ප්‍රමාණය අහද්දී අපේ සහිත මතක ඇති ඉගෙන ගත්තා ගුණ කිරීම තමයි පාවිච්චි කරන්නේ. ඕක හැමෝම මේ විදිහට කරලා පෙන්නන්න. එකක ප්‍රමාණය දීලා ගොඩක ප්‍රමාණය. කරලා පෙන්නන්න රඟපෑමක් වගේ. එකක ප්‍රමාණය දීලා මොකද්ද ගොඩක ප්‍රමාණය. එකක ප්‍රමාණයෙන් ගොඩක ප්‍රමාණය. හරි? එහෙම නේද නෙත්සර සංගායනා. හරි. කෝ එහෙනම් ඔන්න එකක ප්‍රමාණය දීලා නෙත්සර කිසර ඔන්න ගොඩක ප්‍රමාණය අපි හොයන්නේ අන්න මෙන්න මේ කියපු ගුණ කිරීමෙන් තේජාන්. හරිද? හරි. එහෙනම් පුතේ ඔන්න එහෙනම් 1ක් 24යි. යන්නකො පුතේ මේ යටට මට කියන්නේ නම් මේ ඇපල් ගෙඩිය කීයද? බලන්න අර 24 ඇපල් ගෙඩිය වගේමයි මේකත්. එහෙනම් පුතේ මේකත් 24මයි නේද? හරි. එහෙනම් සනුදි දාගන්න මේ ඇපල් ගෙඩිය ඇතුලෙන් ඉඩ තියෙනවා නම් 24 නැත්තම් යටින් ලියා ගන්න. මට නම් ටිකක් ලොකුවට ඉඩ තියෙනවා සමාධි. ඒ නිසා මම ඇතුලෙන් ලියනවා 24. හරිද දිනෝලේ? හරි. නැතුනි හරි නේද? හරි. දරුවෝ ඊළඟට බලන්න මෙන්න මේ ඇපල් ගෙඩියක් කීයක් වෙන්නේද? 24යි නේ. ඒකත් වෙනස් ඇපල් ගෙඩියක් නෙවෙයිනේ. ඒකත් දරුවෝ 24යි. හරි. ඔන්න ගගනි එතකොට අපට 24 ඒවා දෙකක් තියෙනවා. පුතේ මේ දෙකම 24යි 24යි. හරි මේ දෙකේ මිල හොයන්න අපට එනම් ගුණ කරන්න පුළුවන්. 24 ඒවා දෙකක් පේන නිසා අපි දෙකෙන් තමයි ගුණ කරන්නේ. හරි ඔන්න එනම් මම යටින් ලියනවා 24 ගුණ කිරීම 2 කියලා. ඔයාලත් ලස්සනට ලියාගෙන දැන් ගුණ කරන්න සූදානම් වෙන්න. පුතේ ඔයාලා වැරද්දක් කරනවා මේ ගුණ කිරීම මෙතන මේ දෙක මේක යටින් ලියන්න බෑ ඔහොම. හරි? මේ ගුණ කිරීම වෙනම පිටින් ලියන්න ඕන. ඔන්න ඔහොම. හරි ශාන් ලිව්වද? අපේ නෙත්සර මොනවා හරි කන ගමන් තමයි කරන්නේ නේද? හරි. හරි නෙතුනි very good. ඉස්සර ලියා ගන්න සංගායනා හරිද? හරි එහෙනම් හංසනී අපි ගුණ කරමු නේද? හංසනී ලොකු කතාවකද? හරි අපි ගුණ කරමු හංසනී. අපේ නිල් පාට බෝයිත් ගුණ කරමු. නිල් පාට ෂර්ට් එකක් අඳන් ඉන්නේ නිල් පාට සුදු පාටයි. හරි. ඔන්න දරුවෝ දැන් අපි එහෙනම් දෙකෙන් ගුණ කරන්නේ මං කිව්වා එකක ප්‍රමාණය දීලා ගොඩක ප්‍රමාණය හරි ගුණ කරනවා. ඒ ගොඩේ තියෙන ගානින් තමයි ගුණ කරන්නේ. ගොඩේ දෙකක් තියෙන දෙකෙන් ගුණ කරනවා. හරි. ඔයගොල්ලෝ දන්නවන්නේ මේව ගුණ කරන්න. දෙවරක් අතර කීයද? හරිම ලේසි. 8යි. ඊට පස්සේ දෙවරක් මේ දෙක නේද? දෙවරක් දෙක කීයද? 4යි. හරි දරුවනේ 48ක් ආවා. එහෙනම් මේක රූ 48ක් ඈ. රූ කියලා අනිවාර්යයෙන්ම තිත තියන්නත් ඕන. සමහරු රූ කියලා ලියලා තිතක් තියන්නේ නැහැ. එතකොට වැරදි දරුවනේ. අපි මේ රුපියල් කියන එක කෙටි කරලා ලියන්නේ. සිංහල වලදී අපි වචන කෙටි කරලා ලියද්දී අනිවාර්යයෙන්ම තිතක් තියන්න ඕන. මෙම තිතක් තියන්නේ මේ මන් තියලා තියෙන්නේ රුපියල් 48යි කියන එක තමයි මම මේ කෙටි කරලා ලියලා තියෙන්නේ. හරිද අපේ මොකක්ද මන් දෙකකින් සෙල්ලම් කර කර ඉන්න බබා සිග්නල් පෙට්ටියකින්ද කොහෙද? මේ සිග්නල් පෙට්ටියෙන් සෙල්ලම් කරන ළමයා. කියලා ඉවරද?
ඇහෙන්නේ නෑනේ අනේ. ඔව් පුතා ඉවරද? සිග්නල් පෙට්ටියෙන් සෙල්ලම් කරන පුතා ඉවරද කියලා. හරි ලියා ගන්න. හරි ඉතිසදි. very good. Tenuka Netul very good. Sanudi Devumini very good. Hari Netuli very good. Dinulya Ashwini Dinuli ලියාගත්තද? හරි හංසනී සංගායනා very good. මෙත්සර බිස්කට් එක කන ගමන් ලියා ගන්න ඇති නේද? තේජාන් හරි very good. අවිනි very good. හොඳයි දරුවනේ එහෙනම් අපි ඔන්න එකක ප්‍රමාණය දුන්න 24යි කියලා අපි මෙතන ඊට වඩා වැඩි ගොඩක ප්‍රමාණය හෙව්වා ගුණ කරලා 24 අපි ගුණ කරේ අපේ මේ ගොඩේ තිබ්බ 2යිනේ දෙකෙන් ගුණ කරා. හරි. එහෙනම් සනුදී අපි යමු ඊළඟ ගානට. මේ බලන්න දැන් නම් ටිකක් අපිට දීලා තියෙන ගොඩේ ප්‍රමාණය වැඩි දරුවෝ. මේ බලන්න. එකක ප්‍රමාණය දීලා තියෙනවා අර විදියටම ගොඩක ප්‍රමාණය තමයි අහන්නේ. නේද? එකක ප්‍රමාණය 14යි. එහෙනම් මෙන්න මේ ගොඩේ කීයක් තියෙනවද දරුවෝ? 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් අපිට අරක පහෙන් තමයි ගුණ කරන්න වෙන්නේ නේ. හරි ඊට කලින් අපි මේ හැම ජම්බු ගෙඩියකටම 14 දාගමු. ඔයාලා දැන් පහෙන් ගුණ කරන්නත් දන්නවා. 3 වසරේ 3 වෙනි වාර වෙද්දී මේ මුල් හරිය තමයි පුතේ පහෙන් ගුණ කරන්න උගන්වන්නේ. හරි එහෙනම් අපි ගගනි 14 ගුණ කරමු පහෙන්. හරි පස්වරක් චක්‍රේ හරිම ලේසියිනේ නේද? පහෙන් පහ හතර වතාවක් ගණන් කරන්න නේද? පස්වරක් අතර කියද්දී පහෙන් පහ හතර වතාවක් ගණන් කරන්න. 5 10 15 20 කීයදාවේ 20යි 20ෙන් දරුවනේ අපි 20ම දාන්න අපට බෑ. හරි 20ෙන් අපි කීයද දාන්නේ? බිඳුව විතරයි දාන්නේ. හරි බිඳුව විතරයි දාන්නේ. 20ම දාන්න බෑ අර එකතු කරන වගේම තමයි මෙතනදිත් ඔන්න පස්වරක් අතර 20යි 20ෙන් පුතේ මම බිඳුව විතරයි දැම්මේ. එතකොට තව 20 ඉස්සරහේ තියෙන දෙක ඉතුරුයිනේ. ඒ දෙක මම පැත්තකින් ලියා ගන්නවා. හැබැයි මේ දෙක පැත්තකින් ලියාගෙන නිකන් ඉන්න බෑ. අපි පස්සේ ඒක එකතු කරන්න ඕන මේ දෙක. හරි. දැන් ඔන්න පස්වරක් 1 පස්වරක් 1 5යි. 5යි පුතේ අර පැත්තක තියපු දෙකයි එකතු කරනවා 6යි 7යි. එහෙනම් මේ 7 අපි ඉස්සරහින් ලියනවා. ඔන්න බලන්න දරුවනේ 70යි. එහෙනම් ඔන්න එකක ප්‍රමාණයෙන් අපි මෙන්න මේ අපට දුන්නු ගොඩක ප්‍රමාණය හරිම ලේසියෙන් නෙව්වා. නේද? බලන්න එකක ප්‍රමාණයෙන් ගොඩක ප්‍රමාණය හරිම ලේසියෙන් නෙව්වා ගුණ කරලා. ඒ ගොඩේ තිබ්බු ගානෙන් තමයි ගුණ කරේ. ගොඩේ තිබ්බේ පුතේ 5යි. ඒ නිසා බලන්න අපි 14 පහෙන් තමයි ගුණ කරේ. හරි සිහිත very good. Tenuka Netul very good. Hari Sangayana very good. Dinulia very good. Kisara San Sadanuka very good. Sadanuka nේද? අපේ හැදුවනේ. Avini very good. Mitsara Teshan Hari. Dinulia Mitsara very good. පාටක් කරලා ජම්බු ගෙඩි නේද? Ashwini very good. Teshadi very good. Sanudi very good. Omiru very good. දැන් ඔන්න දෙක වසරේ මේ හතර වසරේ අයියලා අක්කලාට නම් අපි මම අද දවසේ උන්න වැඩක් දැම්මා. ඔයාලා ඒ වැඩ කරන්න යන්න එපා. හතර වසරේ අයගේ වැඩ කරන්න එපා පුතේ. ඒවා අමාරුයි. හරි? ඔයාලා කරන්න දැන් මං හෙට වැඩ දාන්නම් 3 වසරට කියලා වෙනම. කොට ඔයාලා ඒ වැඩේ කරන්න ඕනා. හරි මෙච්චර අපි යමු එහෙනම් ඊළඟ ගාන පැත්තට. හොඳයි මෙන්න තොප්පි වෙලෙන් දෙක් දවසක් දා නේද? අපි 4 වසර ළමයිටත් එහෙමයි කිව්ව මං. තොප්පි ගොඩක් කල තියන් ගියා. හරි මෙන්න තොප්පි වෙලෙන් දෙක කතාවක්. බලන්න පුතේ එක තොප්පියක් 40යි. එහෙනම් මේ නට තියෙන තොප්පි දෙකම කීයද කියලා අහනවා. ඔන්න ඔයාලටයි දැන් වෙලාව ඔය ගාන හදන්නයි තියෙන්නේ. හදලා ඔයාලා දැම්ම පෙන්වන්න එපා මම 1 2 3 කියන්නම්.
1 2 3 කිව්වට පස්සේ ඔයාලා පෙන්නන්න. හරි? හැමෝටම හදන්න අවස්ථාව දෙන්න එපා. දැන් පන්තියට එන්න කලින් හදපු අයත් ඇති. එතකොට එයාලා මුලින්ම පෙන්නද්දී අනිත් අය ෂොක් වෙනවනේ. හරි? ඒ නිසා ඔන්න කවුරුත් මුලින් පෙන්නන්නේ නැහැ. මම 1 2 3 කියනවා. 3 කියලා ඉවරුනාට පස්සේ තමයි ඔයාලා හැමෝම පෙන්නන්න ඕන. හරි. දැන් හැමෝම හදන්න. කොමිදුලා හදලා වගේ නේද? අප්‍රින් දැන්ම පෙන්නන්නේ නැහැ පුතා. 1 2 3 කියලා වුණාම පෙන්නන්න. සහිත පෙන්නන්න එපා. ඔන්න මම 1 එකක් දුන්නා 1. ඕනේ තුනී පෙන්නන මරි මාටු 1 කියද්දිම ආනේ තුනී. තාම මම 1 කිව්වේ. අපි කට්ටියට හදන්න වෙලාව දෙන්න. ඔයාලා පුතේ ඒවා පන්තියේදී හදන එක තමයි ගොඩක් හොඳ. ඔයාලා ගෙදරින් හදනවට වඩා මං පන්තියේ කරද්දී හදන එක තමයි ගොඩක් හොඳ. එතකොට ඔයාලා තීරුම් අරන් ඒ වෙලෙම හදනවා. අපේ කවුද මේ පෙන්නන් ඉන්න පුතා? අපේ සිංගල් පෙට්ටි එක සෙල්ලම් කරපු පුතානේ. හරි සනුදි ඉවරයිලු. 2 ඔන්න 2 විතරයි කිව්වේ. එනක නෙතුල් 2 විතරයි කිව්වේ 3 කියපු ගමන් හැමෝම පෙන්නන්න ඕන. එතකල් හැමෝටම හදන්න වෙලා තියෙනවා හොමිරු. පෙන්නන්න හරි තෙනුක නෙතුල් හරි සහිත හරි ඊට පස්සේ නෙතුනි හරි කවිනි හරි අප්‍රේන් හරි ඊට පස්සේ අපේ නෙත්සර හරි වගේ මට පැහැදිලිවම පේන්නේ නැහැ පුතේ නෙතුනි හරි හොමිරු හරි ඊට පස්සේ අනිත් අය ඊට පස්සේ අපේ අනිත් අයගේ ඈතට මට පේන්නේ ලං කරන්න ඈතට පේන්නේ ගගනි හරි අශ්විනී හරි ඊට පස්සේ සංගායනා හරි ඊට පස්සේ ඉදුවර බබා ඉදුවර බබා ඊට පස්සේ අපේ සනුදිගේ තව ටිකක් ලං කරොත් පෙනේ තෙසන්දි පේන්නේ නෑනේ දුව ඉසර හරි සනුදි හරි මෙත්සර පේන්නේ නෑනේ. හරි. දරුවනේ ඔයාලා මේවා ගුණ කරන්න දන්නවා. ඉතින් මට ඕනේ මේක තේරුම් අරන් ගුණ කරන්න. හරි? ඒක නිසා මම ඒකයි කියන්නේ පුතේ ගෙදරින් කරන්න එපා වැඩ. මන් දෙන වැඩ ගෙදරින් කරන්න එපා. පන්තියේ වෙලාවෙ කරන්න තියාගන්න. හරි? ඔන්න 40. හරි? දැන් මේ තොප්පිය එතකොට 40යි මේ තොප්පිය 40යි. අපිට එකක් දුන්නා එකක් 40යි. ගොඩක් තමයි දැන් හොයන්න තියෙන්නේ. 40 ගොඩවල් දෙකක් නේද? ආයෙනම් 40 දෙකෙන් ගුණ කරනවා. ඔයාලා ගුණ කරලා ලේසියෙන් උත්තරේ ගත්තා. දෙවරක් බිඳුව 2යි නම් කියන්න එපා. දෙවරක් බිඳුව කීයද? බිඳුවයි. දෙවරක් 4 8යි. පුතේ රුපියල් දාගන්න රූ කියලා කෙටියෙන් තිතක් තියන්න. රුපියල් 80ක් වෙනවා මේ තොප්පි දෙකේම මිල. හරි. එහෙනම් දරුවනේ අපි ඔන්න බෙදීම ගුණ කිරීම කියන ගණිත කර්මය පාවිච්චි කරන්නේ එකකින් ඔන්න පටන් ගන්න එකකින් පටන් අරන් ගොඩක් හොයන්න තමයි අපි ගුණ කිරීම පාවිච්චි කරන්නේ. හරි හොමිරු අපි යමු ඊළඟ ගැටළු වර්ගයට. හරි දැන් ඔන්න දරුවනේ බෙදීමේ භාවිත. මම දැන් ගුණ කිරීම ගැන කිව්වා එකකින් පටන් අරන් ගොඩක් හොයන්න තමයි බෙදීම ගුණ කිරීම පාවිච්චි කරන්නේ. හැබැයි දරුවනේ බෙදීම පාවිච්චි කරන්නේ එකකින් පටන් අරන් නෙමෙයි. කෙලින්ම ගොඩක් දෙනවා. ඉස්සරලාම අපිට දෙන්නේ ලොකු ගොඩක්. හරි? ඒ ගොඩ දීලා දරුවනේ එකක් හොයන්න තමයි අපි බෙදීම පාවිච්චි කරන්නේ. හරි? ගොඩක් දීලා එකක් හොයන්න අපි පාවිච්චි කරන්නේ මොකක්ද? බෙදීම. හරි?
එහෙනම් ඔන්න ඔයාලට පැත්තකින් දැන් ওই දෙක වෙන ලියා ගන්න පුළුවන්. මොකද්ද? ඔයාලට ඔන්න ඉඩ තියෙන තැනකින් මෙන්න මේක ලියා ගන්න. ලියා ගන්න එපා බලන් ඉන්න ඉස්සරලා. හරි. ඔන්න එකකින් පටන් අරන් එකකින් පටන් අරන් කවුරුත් මේක ලියන්නේ නෑ දැම්ම. එකකින් පටන් අරන් ගොඩක් හොයන්න අපි පාවිච්චි කරේ පුතේ මුලින් මොකක්ද? ගුණ කිරීම කියන ගණිත කර්මය. හරි. දැන් ඔන්න මේ බෙදීම භාවිතා කරන්නේ කෙලින්ම ගොඩක් දෙනවා. මෙන්න මේ ගොඩකින් එකම එකක් හොයන්න තමයි අපි බෙදීම පාවිච්චි කරන්නේ. ගොඩකින් එකක් හොයන්න අපි බෙදීම පාවිච්චි කරනවා. හරි. ඔන්න බලන්නකෝ එකකින් ගොඩක් හොයන්න ගුණ කිරීම ගොඩකින් එකම එකක් හොයාගන්න බෙදීම. හරි පුතේ ඕක ඉඩ තියෙන තැනක දැන් ඔයාලා ලියාගෙන මෙන්න මේම ලස්සනට වට කරගන්න. හරි. කො බලන්න ලියාගන්න අපේ සේතලා නම් ලිව්වා නේද? හරි මෙතුනි තේබොන තේක බොන ගමන් බලන්න ලියාගන්න. ඉදුවර බබා ලියාගන්න. හරි අප්‍රීන් very good. එකකින් ගොඩක් හොයන්න ගුණ කිරීම ගොඩකින් පටන් අරන් එකක් හොයන්න බෙදීම. හරි තේෂාදී very good. ඉස්සර හරිද? හරි very good. අශ්විනි very good. හරි අපේ පුතාගේ නම මොකක්ද අනේ බලන්න මම මයික් එක දාන්න මේවා කරන්න බලන්න නමවත් කියන්න. මට ඇහෙන්නේ නැහැ මේ නමක් නැහැ. මොන මයික් ඔන් කරගෙන කියන්න. කට්ටින මෑන් නම. මයික් ඔන් කරන්න මැසේජ් එකක් ආවේ නැද්ද? කියන්න දැන් හරි. ශානුක. ශානුක. හරි ශානුක. හරි very good. හරි කවිනි very good. සමාධි උත්තරා very good. සංගායනා very good. මෙතුනි very good. Damsa very good. Netsara very good. Induvara very good. Dinuli very good. Odini Devusara very good. Tejan very good. Dinula very good. Dinuli very good. Induvara Baba Dahamsa Tavindu very good. Sanudi very good. හොඳයි. හොමිරු very good. හරි. පුතේ එහෙනම් අපි මේ බෙදීම දැන් භාවිතා කරන්නේ නම් ගොඩකින් පටන් අරන් එකම එකක් හොයන්න. හරි. හොඳයි. මේ බලන්නේ නම් හරි. පුතේ මෙන්න පටන් ගත්තාම අපිට ගොඩක් තමයි දීලා තියෙන්නේ. දැන් කලින් ඒ වගේ පටන් ගද්දි දුන්නේ එකයි. මේකේම නෙමෙයි පටන් ගද්දි ගොඩක් දීලා. ගොඩම කීයද 86යි. එහෙනම් මේ එකක් කීයද කියලා අහනවා පුතේ. ඒ වගේ වෙලාවට අපි බෙදන්නයි ඕන. ಗುಣ කරලා නම් හරියන්නේ නැහැ. ಗುಣ කරන්නේ මේ වගේ වෙලාවට නෙමේ. මේ වගේ වෙලාවට බෙදනවා. ගොඩක් දුන්නා. එකක් හොයන්න අපි බෙදන්න ඕන. බෙදන්න අපි පාවිච්චි කරන්නේ දීර්ඝ බෙදීම. හරි. බලන්න පුතේ මේ දෙකම 86යි. එහෙනම් පුතේ මෙතන 86 දෙකෙන් ಗುಣ කරන්නේ නැහැ. හරි. එකයිනේ අපිට හොයන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ මේ 86 අපි මේ දෙන්නටම බෙදලා දෙනවා. හැබැයි පුතේ මේ දෙන්නට අපිට බෙදලා දෙන්න පුළුවන් මේ දෙන්න එකම වගේ සමාන නිසා. බලන්න මේ ඇපල් ගෙඩියේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේ 86
සමානව මේ දෙන්නට බෙදන්න. නේ? එතකොට අපිට මෙන්න මේ එකක මිල එනවා. හරි? 86 එහෙනම් අපිට පුළුවන් පුතේ දීර්ඝ බෙදීම පාවිච්චි කරලා කීයෙන් බෙදන්නද? දෙකෙන් තමයි බෙදන්නේ. නේද? 1යි 2ක් තියෙනවනේ. හරි. ඔන්න දරුවනේ දැන් බෙදා උඩින් දමා බලන්න 8ට 2 ඒවා කීයද? 8ට 2 ඒවා කීයද? ඇඟිලි වලින් පෙන්නන අශ්විනී 8ට 2 ඒවා කීයද? ඔව් very good 4යිනේ. 8ට 2 ඒවා 4ක් තියෙනවා. හරි එහෙනම් ඔන්න බෙදා උඩින් දමා 4 දැම්මා. ගුණ කරලා යටින් දමා හරි ගුණ කරලා යටින් දාන්නේ නම් තියෙන්නේ. ගුණ කරන්නේ මෙයයි. දෙවරක් 4 8යි. ඉරක් ගසා අඩු කරලා ඔන්න ඉරක් ගහලා නම් අඩු කරනවා. 8න් 8ක් අඩු කරාම බිඳුවයි. අනිත් කෙනා ගෙනාවා. අනිත් කෙනා කවුද? 86 අනිත් කෙනා 6. එහෙනම් එයාටත් ආයෙම කවිය පටන් ගන්න ඕන. 6ත් බෙදා උඩින් දාන්න ඕන. 6ට කීයද දෙකේ ඒවා? බලන්න ඇඟිලි වලින් පෙන්නන්න නෙතුනි. 6ට දෙකේ ඒවා ලැජ්ජයිද පෙන්නන්න? හරි. 3යිනේ. 3යි. හරි නෙත්සර very good 3යි. හරි එහෙනම් 6ට දෙකේ ඒවා 3යි බෙදා උඩින් දැම්මා. ගුණ කරලා යටින් දාන්න ඕන දෙවරක් 3 කීයද? 6යි. ඉරක් ගසා අඩු කරනවා 6න් 9ක් බිඳුවයි. දරුවෝ එතකොට බලන්න එක ඇපල් ගෙඩියකට හිමි වෙන්නේ 43යි. හරි? 86 මේ දෙන්නට සමානව බෙදුනාම එක ඇපල් ගෙඩියකට හිමි වෙන්නේ 43යි. එහෙනම් පුතේ මෙතන තියෙන එක ඇපල් ගෙඩියක්. ඒකත් එහෙනම් කීයද? 43යි. එහෙනම් එක ඇපල් ගෙඩියක මිල රුපියල් 43යි කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් දරුවනේ ඔන්න ගොඩක් දීලා එකක් ඇව්වොත් අපි බෙදන්නයි ඕන. හරි? එහෙනම් කෝ අපි ළමයි ලියා ගන්න. ජේනුනි හරිද? තේනුක නෙතුල් මොනවාද අප්පා කන්නේ පැන්සලද? ජේනුනි හරි. හරි කිස්සර very good. ඉෂාදි හරි. රාගනි very good. අශ්විනි හොඳයි සංගායනා හරි නෙතුනි හරි. හරි. දරුවනේ එහෙනම් ඔන්න නැවතත් මං කියනවා ගොඩකින් එකක් හොයන්න අපි බෙදන්න ඕන. ඔයාලට මේ ගණන් ඔක්කොම දැන් එක ගොඩේ දුන්නොත් බෙදීමයි ගුණ කිරීමයි කියලා වෙන් කරලා දෙන්නේ නැතුව ඔක්කොම කලවමේ දුන්නොත් ඔයාලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. දැන් ශිෂ්‍යත්ව විභාගයේදී මේක බෙදීමේ ගාණක් මේක ගුණ කිරීමේ ගාණක් කියලා කොහෙවත් කියන්නේ නැහැ. හරි? අපිම ගාණ කියවලා තේරුම් ගන්න ඕන බෙදනවද ගුණ කරනවද කියලා. ඒකටයි මේ ඔයාලට උරුව ලබා දෙන්නේ. හරි. එහෙනම් අපි යමු ඊළඟ ගානට. හරි. ඔන්න මෙතනත් පුතේ අර වගේමයි. නේද? ගොඩක් දීලා එකක් හොයන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. මේක නම් හරිම ලේසි. හරි? ගොඩක් 26යි. ඒ කියන්නේ දෙකක් තමයි 26. එහෙනම් ඉතින් මේ ජම්බු ගෙඩි දෙකම එක වගේ නම් දරුවෝ අපිට දෙන්නට බෙදලා දෙන්න පුළුවන් නේද? එතකොට අපිට එකම එකේ මිල එනවා. එතකොට මේකේ මිල අපිට එනවා. නේ? හරි. එහෙනම් කො පටන් ගන්න. පටන් අරගෙන 1 2 3 කියද්දි විතරක් ඔයාලා ස්ක්‍රීන් එකට කැමරා එකට අල්ලන්න මට පේන උත්තරේ. හරි 1 2 3 කිව්වට පස්සේ එතකොට අපි 26 දීර්ඝ බෙදීමේ කීයද බෙදන්න ඕන දෙකේ. ඕනේ තුනී කරාද? කරන්න ඉක්මන් කරලා. අපේ රිසින් PM රිසින් අම්පාරේ කරනවද පුතා? සමාධි කරලා ඉවරද? අනුල දැම පෙන්නන්නේ නැහැ කවුරුත්. ඒකවල සමහරක් අය උත්තරේ බලාගෙන නිකන් ලියයි නේද? දැම්ම පෙන්නන්නේ නැහැ. දිනුලි. මෙසඳු අදලා ඉවරද?
1 ඔන්න මම 1 එකක් දුන්නා ඔන්න මං අපේ net සරට mic එක on කරලා high end 2 කියලා කියන්න කියනවා. කොටු කියන්නේ high end. ඔන්න යා 2 කිව්වා. Three. අප්‍රින් හරි තෙනුක නෙතුල් හරිද උත්තරේ පුතේ වැරදි නෙතුනි හරි මොමිරු හරි ලංකරන්න නෙසඳු හරි තේජාන් හරි දිනුලි හරි ඊට පස්සේ තවිඳු හරි අම්පාරය විසින් හරි ගගනි හරි තවිනි හරි ඉස්සර තව ටිකක් ලං කරන්න වෙනවා නිසදි හරි ඊට පස්සේ කිසර හරි වගේ පුතේ නෙත්සර හරි අශ්විනී හරි සනුදි ලං කරන්න වෙයි තව අපේ ළමයිගේ අනිත් අයගෙත් පේන්නේ නැහැ ඔදිනි දෙව්සරා හරි සංගායනා හරි මට ඔය පේන ඒවා තමයි මම ඔය කියන්නේ දරුවෝ නෙසඳු පෙන්නවද නෙසඳු හරි බලන්න හයියෙන් කෑ ගහලා උත්තරේ කියන්න අපේ තනුල ඔන්න මයික් එක ඔන් කරන්න මම අවස්ථාව දෙනවා හයියෙන් කෑ ගහලා බලන්න උත්තරේ කියන්න තනුල මයික් එක ඔන් කරගන්න බැරිද වැජ්ජද හරි අපි තේජාන්ට දෙමු හයියෙන් මයික් එක ඔන් කරගෙන උත්තරේ කෑ ගහලා කියන්න හරි කියන්න 3 ඊට පුතේ 13 13 බලන්න 13 කියන අය අත උස්සන්න 13 උත්තරේ හරි අය හරි නේද ඔන්න අපි ඒ දරුවගේ උත්තරේ හරි ඔන්න දැන් එක්කෙනෙක්ද දෙනෙක්ද වැරදිලා තිබ්බ පුතේ බලන්නකෝ දෙක ඇතුලේ දෙකේ ගොඩවල් එකයිනේ දෙකට දෙකේ ගොඩවල් එකයි දෙවරක් එක දෙකයි ඉරක් ගසා අඩු කරනවා නේද අපි දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුවයි මේ 6 පාලට ගත්තා 6ට දෙකේවා කීයද දරුවෝ බලන්න 2 4 6 6 දෙකෙන් දෙක අපි 6 වෙනකන් ගණන් කරද්දිනේ 2 4 6 වෙනකන් ගණන් කරද්දී ඇඟිලි 9ක් නැමෙනවා ඇඟිලි පුතේ 3ක් නැමෙනවා ඒ කියන්නේ ඇඟිලි 3ක් නැමෙනවා කියන්නේ ගොඩවලුත් 3යි හරි 6ට දෙකේ ගොඩවල් 3යි දැන් ඔන්න ගුණ කරලා යටින් දාන්න යන්නේ දෙවරක් 3 6යි 6න් 6ක් ඉරක් ගසා අඩු කරනවා 6න් 6ක් බිඳුවයි පුතේ එහෙනම් මේ එක ජම්බු ගෙඩියක මිල ඕන්න අපි මේ ගොඩෙන් හෙව්වා එකක මිල කීයද රුපියල් 13යි
හරිම ලාභ ජම්බු කඩයක් නේද? එහෙම නේද ඔන්නු. හරි. එහෙනම් ඔන්න රුපියල් 13යි එක ජම්බු ගෙඩියක මිල වෙන්නේ දරුවනේ. හරි. එහෙනම් නෙතුණි අපි යමු ඊළඟ ගැටලුවට. අපේ ඊශාන් ලියනවද තාම? නෑ නේද? අපි එහෙනම් ඊළඟ ගැටලුවට යමු. බෙදලා නම් ඉස්සර උත්තරේ බෙදන්න. පුතේ මම ටිකක් ඔන් වෙලා තියෙනවා මම මෙතන බෙදන්න ලොකු ඉතින් ඔෆ් කරන්න. දැනුයි ඔන් වෙලා තියෙන්නේ. හරි ඔන්න තොප්පි වෙලෙන්දගේ කතාව. තොප්පි වෙලෙන්දෙක් දවසක් දා තොප්පි ගොඩක් අර තියන් ගියා. නේද? හරි? මේ බලන්නකෝ තොප්පි දෙකක් 84යි. එහෙනම් මේ ගොඩ දීලා පුතේ අපෙන් අහන්නේ එක තොප්පියක මිල. කෝ වෙලාව දෙනවා කලින් පෙන්නන්න එපා. 1 2 3 කියද්දි විතරයි පෙන්නන්නේ. හරි? එහෙනම් බලන්න එක තොප්පියක මිල ඔයාලා දන්නවා බෙදීමද පුරුදුවීමද පාවිච්චි කරන්න ඕන කියලා. නේ? ගොඩක් තමයි දෙන්නේ. ගොඩක් දීලා එකක් හොයන්න කියද්දී අපි මොකද්ද පාවිච්චි කරන්න කියලා බලන්න ඉතලා බලන්න හදන්න. එහෙම ඉලක්කම් ලියනවාද 8 මෙතන 4 මෙතන. ඒ තනුලේ තමයි මයික් එක කොනේ. හරි කොහොද හැම පෙන්නන්න එපා දරුවනේ. අපේ ලිමේෂ් මින්සර හදන්න කවුරුත් එක්කද ඉන්නේ අප්පා ඇඳේ හාන්සි වෙලා චන්තුලී සිහන්සා හදන්න පාන්දි හදලා ඉවරද දුව හදන්න වෙලා තියෙනවා තව අපි අත උසපු පුතා හදන්න හරි ගුඩ් තාම 1 කිව්වෙත් නෑ අපි එනම් 1 එකක් දෙන්න කියමු අපේ කිසරට 1 එක දෙන්න අයින් බැරි ඩවුන් කරගන්න හරි සංගායනා බලන්න අයියේ මන් එකක් දෙන්නේ නම් 1 ඔන්න සංගායනා මන් එක දුන්නා 1 එක දීලා තියෙන තව 2 3 දෙකම තියෙනවා හදන්න ඔයාලා මොකද්ද කරන්න ඕන කියලා දැන් ඔයාලා දන්නවා දරුවනේ ගොඩක් දීලා එකක් හොයද්දී අපි 2 එක දෙන්න කියමු සනුදිට අයියෙන් කියන්න ඕන පන්තිට මෑන 2 හරි very good ඔන්න 2 එකක් දුන්නා දැන් ඉතින් පෙන්නන්නේ නැහැ 3 ඔය පෙන්නන්න හොඳයි අපි නෙතුණි හරි තෙනුක නෙතුල්ල හරි අෆ්‍රීන් ඔයා දුව 4ෙන් බෙදලා තියෙන්නේ 4ක් නෙමෙයි උතන තියෙන්නේ නේද 2යි තියෙන්නේ නෙත්සර හරි ගඩනි හරි කොමිරු හරි සනුදි හරි ඊට පස්සේ නෙසඳු පුතා ඌ හරි ඊට පස්සේ ईशान පුතා ईशान को
මට වෙන ගාණක් නෙපේන්නේ. දිනුල්‍ය හරි. දිනුලි හරි. කේශික කොලං කරන්නකෝ තව ටිකක්. කේශික හරි වගේ. හරියටම පැහැදිලි මදි. අශ්විනී හරි. කොයි ඉතින් අයගේ පේන්නේ නෑනේ මට ලං කරාට. තේජාන් හරි. කවිනී හරි. දහම්ස හරි. හොඳයි. දරුවනේ ගොඩ දෙනෙක් හරි. ඊට පස්සේ තවිඳුත් හරි. තනුල මට හරියට පැහැදිලි නෑ පුතේ. අප්‍රීන් දැන් හරි. හරි දරුවනේ ඔන්න දැන් ඔන්න ගොඩක් දෙනෙක්ගේ උත්තරේ හරි. බලන්න මේ විදිහට කරේ කියලා. දැන් මෙතන පුතේ දෙකෙන් තමයි බෙදන්න ඕනේ. දෙකක මිලනේ 84 කිව්වේ හරි. හරි. ඔන්න එහෙනම් 84 අපි දීර්ඝ බෙදීමෙන් බෙදනවා දෙකෙන්. හරි. බෙදා බෙදා උඩින් දමා මුලින්ම අපි 8නේ තෝරගන්නේ. 8ට 4 ඒ 8ට 2 ඒවා නේ 2 4 6 8 දෙකෙන් දෙක 4 වතාවක් ගණන් කරලා තමයි අපට 8 හම්බෙන්නේ. ඒ කියන්නේ 8ට 2 ඒවා 4යි. උඩින් දැම්මා ඔන්න. දැන් පුතේ ගුණ කරලා යටින් දාන්න ඕන දෙවරක් 4 8යි. දැන් අපි ඉරක් ගසා අඩු කරනවා. 8න් 8ක් අඩු කරාම බිඳුවයි. එම නේද? හරි. දැන් මේ 4 පාලට ගන්නවා. බලන්න ඕන දැන් පුතේ බෙදා බෙදා උඩින් දාන්න 4ට 2 ඒවා නේ 2 4 ගොඩවල් කීයද 2යි දෙවරක් 2 කීයද දරුවනේ 4යි 4න් 4ක් අඩු වුණාම බිඳුවයි එම නේද හරි එහෙනම් පුතේ ඔන්න එක තොප්පියකට ආව ගාණක් කීයද 42යි කියලා එහෙනම් මෙන්න මේ තොප්පියේ මිල රුපියල් 42යි හොඳයි. එහෙනම් දැන් ඔන්න තුන ශ්‍රේණියේ දරුවෝ වන ඕගොල්ලෝ මේ බෙදීමයි ගුණ කිරීමයි ඔන්න දැන් භාවිතා කරන්න දන්නවා. පුතේ තීරුම් අරන් දැන් දන්නවනේ. එකකින් පටන් අරන් ගොඩක් හොයන්න අපි ගුණ කරා. ගොඩකින් පටන් අරන් එකක් හොයන්න අපි බෙදුවා. ඔය දෙක හොඳට නිතරම කියවලා හරි මතක තියාගන්න ඕන. හරි? එහෙනම් එක්සර අපි යමු ඊළඟ ගැටළු වර්ගය මොකක්ද කියලා බලන්න. හරි. ගුණ කිරීම සහ බෙදීම එකට භාවිතා කිරීම. හොඳයි ඔන්න පුතේ අපි දැන් ගුණ කිරීමයි බෙදීමයි දෙකම එකට පාවිච්චි කරන්න යන්නේ. දැන් ඔයාලා ඉස්කෝලේ වුණත් අපිට පාඩම් තියෙන්නේ ගුණ කිරීම බෙදීම පාඩම් තියෙන්නේ වෙන වෙනම. හරි? එතකොට ඔයාලා ගුණ කිරීම පාඩමේ තියෙන අභ්‍යාස කරද්දී ඔයාලා දන්නවා මේ පාඩමේ තියෙන හැම එකක්ම ගුණ කරලා තමයි කරන්න ඕන කියලා. ඒ වගේම බෙදීම පාඩම වෙනම තියෙන හින්දා ඔයගොල්ලෝ දන්නවා මේ පාඩමේ තියෙන හැම එකක්ම බෙදලා තමයි කරන්න ඕන කියලා. හැබැයි පුතේ ඔය දෙකම එකට තියෙන පාඩමක් නෑනේ. නේද? එතකොට දෙකම එකට තියෙන පාඩමක් තිබ්බනම් ඕගොල්ලන්ට පැටලෙනවා. නේ? අන්නේ පැටලිලා ලියා ගන්නයි අපි අර මුලින්ම ගුණ කිරීමයි බෙදීමයි මොන වගේ තැන්වලද පාවිච්චි කරන්න කියලා ඉගෙන ගත්තේ. දැන් ඔන්න ඔය දෙකම එකට පාවිච්චි කරන්න තියෙනවා. සමහර ගණන්වල දෙකම එකට කරන්න තියෙනවා. ඔන්න බලන්න දෙකම එකට කරන්නේ මොන වගේ වෙලාවටද කියලා. දැන් 3 මාසෙ ළමයි වන ඔයාලා ගොඩාක් හොඳින් මේක බලන්න වෙනවා. මොකද පුතේ අමාරුයි. හරි? පුතේ දැන් බලන්න මෙතනත් ගොඩක් තියෙනවා. එකක් නෙවෙයි තියෙන්නේ නේද? මෙතනත් එකක් නෙවෙයිනේ තියෙන්නේ. එතනත් ගොඩක් කියලා අපිට කිව්වේ ඇයි? මෙතනත් ගොඩක් මෙතනත් ගොඩක්. එකක් තියෙන එකක් නැහැ. නේ? ගොඩකින් ගොඩක් හොයන්න තමයි තියෙන්නේ නේ? එකකින් නෙමෙයි දැන් හොයන්න තියෙන්නේ ගොඩකින් ගොඩක්. පුතේ ගොඩකින් ගොඩක් හොයන එක අපිට එකපාරම කරන්න බෑ. හරි? ගොඩකින් ගොඩක්. දැන් ඔයාලා කියනවාද මෙතන ගොඩක් නෑ දෙකයින් තියෙන්නේ කියලා. පුතේ අපි දෙකක් හෝ ඊට වැඩියෙන් තියනවා නම් ඒක ගොඩක් ඇටියට තමයි සලකන්නේ. හරි? එතකොට මේකත් ගොඩක් මේකත් ගොඩක් එකක් තියෙනව කොහෙවත් නෑ. ගොඩකින් ගොඩක් හොයන්න එහෙම ලේසියෙන් බෑ. හරි? පුතේ අපි ඉස්සරලම කරන්න ඕන දැන් මෙන්න මේ මුල් ගොඩ දිහා විතරක් බලන්නකෝ. හරි? මෙන්න මෙතන. මෙන්න මේ එක ඇපල් ගෙඩියක් කීයක් වෙන්නේ නැතිද?
බලන්නකෝ දෙකම 42යිලු. හරි. දෙකම 42යිලු. එහෙම නේද? බලන්න මේ 42 අනේ පවුනේ මේ දෙන්නට සමානව බෙදලා දෙන්න. කිසිම වෙනසක් කරන්නේ නැතුව දෙන්න එක වගේ නම් ඉතින් අපි මොකද වෙනස්කම් කරන්නේ නේද? හරි එහෙනම් බලන්න 42 ඕගොල්ලෝ මට බෙදලා පෙන්නන්න දීර්ඝ බෙදීමෙන් කීයෙන්ද? දෙකෙන් බෙදලා මුලින්ම මට පෙන්නන්නකෝ 1 2 3 කියද්දි. ඕක මුලින්ම කරන්න. ඇයි දරුවෝ අපි ඕක මුලින්ම කරන්නේ? හරි. ඕක මුලින්ම කරන්න ඉතින් අපිට දුන්නේ 42යිනේ. ඒ 42ට දෙන්නෙක් ඉන්න නිසා අපි මේ 42 මේ දෙන්නට සමානව බෙදලා දුන්නා. හරි ඒක කරන්නකෝ ඉස්සරලම. 42 මුලින්ම දෙකෙන් බෙදන්න. ඉස්සර 1 2 3 කියද්දි ඊට පස්සේ උත්තරේ පෙන්නන්නයි තියෙන්නේ. 42 දෙකෙන් 42 දෙකෙන්. ඇයි බෙදන්න කියලා ඔයගොල්ලන්ට වැටහෙනව නේද? දැන් අපි ගොඩකින් ගොඩක් හොයන්න යන්නේ දරුවනේ. හරි බලන්න හොමිරු අයියෙන් 1 එකක් දෙන්න. කලින් දුන්නද 1 එකක් නෑනේ. මයික් ඔන් කරමු. 1 ඔන්න හොමිරු 1 කියලා කිව්වා. අතලිස් දෙක දෙකෙන් බෙදන්න හේතුව ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕන. කේශික එහෙනම් බලන්න ඔයත් මයික් එක ඔන් කරලා වැඩේ ඉවර නම් විතරක් 2 එකක් දෙන්න. මයික් ඔන් කර ගන්න ඕන. දන්නේ නැද්ද? හරි මෙසඳු ඉවරද? කොටු එක දෙන්නේ එහෙනම්. 2 හරි very good boy. Three. හොඳයි යොදිනි හරි තෙනුක නෙතුල් හරි මෙතුනි හරි ඊට පස්සේ තව කවුද අෆ්රින් හරි ගගනි හරි කවිනි හරි බිනුලි හරි කේශික හරි බිනුලියගේ පේන්නේ නැහැ දුව අපේ නෙසඳුගේ වෙන උත්තරයක් දෝ මන්ද මට පේන්නේ නෙත්සරා හරි නෙත්සර හරි නෙත්සර හොමිරු හරි තනුල හරි අශ්විනී පේන්නේ නැහැ දුව දිනුල්‍ය හරි ඒශික හරි වගේ පුතා තවිදු හරි පහන්දි හරි මෙසඳු හරි ගොඩ දෙනෙක් හරි හැබැයි පුතේ අපි හොයාගත්තේ අවසාන උත්තරේ නම් නෙමෙයි ඈ වරදවවට ගහන්න එපා අපි අවසාන උත්තරේ නෙමෙයි උන්නේ හරි ඔන්න මම හොයා ගන්නම්කො මේක දැන් ඔයාලට 21 ඇවිත් තිබ්බේ 4ට 2 ඒවා 2යි දෙවරක් 2 4යි ඉරක් ගසා අඩු කරනවා 4න් 4ක් අඩුනහම බිංදුවයි 2 ගත්තා 15ට 2ට ඉතින් 2 ඒවා 1යි නේද දෙවරක් 1 2යි ඉතුරු බිංදුවයි පුතේ දැන් මේ 21 කියන්නේ අපේ අවසාන උත්තරේ නන් නෙමෙයි හරි
දැන් අපි මේ 42 තමයි මේ දෙන්නට සමානව බෙදලා දුන්නේ. එතකොට එක්කෙනෙක්ට හම්බෙන ගාන තමයි මේ ආවේ. එක්කෙනෙක්ට හම්බෙන්නේ කීයද? 21 ගානේ. නේද? ඔන්න 21 දැම්මා. පුතේ දැන් ඔන්න අපි එහෙනම් මේ දෙක පාවිච්චි කරලා එකක මිල හොයාගෙන ඉවරයි. එකක මිල තමයි ඔයාලා ඔය හොයාගත්තේ 21යි කියන එක. හරි. පුතේ දැන් අපිට මේ යට තියෙන දිහා බලන්න යට ගණන් කරලා ගෙඩි කීයක් තියෙනවද කියලා. යට ගණන් කරන්න සංගායනා ගෙඩි කීයක් පේනවද? තෙනුකෝ very good. ගෙඩි 1යි 2යි 3යි 4යි 5ක් පේනවා. එතකොට පුතේ ඒකේ තියෙන ගෙඩියුත් අර උඩ තිබ්බ ගෙඩි වගේමයි. කිසිම වෙනසක් නැහැ. නේ? එතකොට මේ ගෙඩිත් අපිට 21 ගාන තමයි දෙන්න වෙන්නේ. එහෙනම් දරුවනේ හැම ගෙඩියක් ඇතුළෙම 21 දාගන්න. 21 ඉඩ නැත්තම් ඇතුළෙන් ඉඩ නැත්තම් යටින් හරි දාන්න. හරි. එහෙනම් ගගනී දැන් නොයි අපි ඔන්න ඊළඟ පියවරට යන්නේ. දැන් ඔන්න එක විදියක් හදලා ඉවරයි. දැනුයි අපි ඊළඟ පියවරට යන්නේ. පුතේ මෙතන 21 ඒවා කීයක් පේනවද? 21 ඒවා 1යි 2යි 3යි 4යි 5යි. එතකොට මේ පහම අපි එකතු කරගන්න වෙනවා. බෑ. 21 5 පහලට ලියාගෙන එකතු කරනවා කියන්නේ ලොකු වැඩක්. නේ? ඊට වඩා ලේසි මේ එකතුවෙන් එන උත්තරේම ගන්න පුළුවන් 21 5න් ගුණ කළොත්. 21 5න් ගුණ කළොත් වෙන්නේ පුතේ අර 21 ඒවා පහක් එකතු වෙන එකමයි. හරි? එහෙනම් ඔන්න අවසාන උත්තරේ ගන්න 21 5න් ගුණ කරන්න. කො ගුණ කරලා 1 2 3 කියද්දි උත්තරේ පෙන්නන්න. බලන්න ගගනී 1 එකක් දෙන්න. 1 හරි 1 එක දුන්න ගගනී. ටූ එක දෙමුද අපේ නෙතුනි මල්ලිත් එක එකතු වෙලා දෙමුද? ටූ එක. බැරිද ලැජ්ජයිද? අපි තනුල දෙන්න බලන්න 2 එක. තනුලටත් බැලු ලැජ්ජයිලු. එහෙනම් ඉතින් අපේ තෙනුක නිතුරට කියමු. 2 ඔන්න තෙනුක නිතුල් 2 කිව්වා. එහෙනම් ඉතින් මම දෙනවා 3 කියලා දැන් උත්තරේ පෙන්නන්න. ෆ්‍රින් හරි කේෂික පොඩ්ඩක් තව මැද්දට කරන්න උත්තරේ නිසඳු හරි. කේෂික තව මැද්දට. කේෂික හරි. තෙනුක නිතුල් හරි. නෙතුනි හරි. අනුල මට කලින් උත්තරේ තමයි පේන්නේ. දිනුල්ය හරි. කේෂික හරි කිව්වා. මෙත්සර හරි. කවිනී කෝදුව මට පේන්නේ නැහැ. ගගනි හරි. ඉසර හරි. තනුල හරි. කොමිරු හරි. කේෂික හරි. දිනුනි හරි. ඔදිනි හරි. අපේ නෙසඳු පෙන්නන්නේ නැත්තානේ. ඊට පස්සේ කේෂික හරි කිව්වා පුතේ. දෙපාර කියනවා මම නම. ඊට පස්සේ සංගායනා හරි. තවිදු හරි. නිසදි හරි. හරි ඒ ටික තමයි මට පෙනුනේ නම් අනිත් අයගේ වැඩි මට පේන්නේ නැහැ. පැහැදිලි මදි. හරි. දරුවනේ ඔන්න 21 5න් ගුණ කරා. 5 වරක් 1 5යි
පස්වරක් දෙක 10යි 10ම දාන්න පුළුවන් ඉස්සරහ නිසා නේ පුතේ රුපියල් 105යි රූදා ගන්න අනිවාර්යෙන් දරුවනේ එහෙනම් ඕන දැන් ඔයාලා තීරුම් ගන්න ඕන ගොඩක් දීලා තව ගොඩක් අහද්දී අපිට එකපාර නම් කරන්න බෑ හරි එකක් දීලා නම් පුළුවන් මෙතන කිසිම තැනක එකක් අපිට දුන්නේ නැහැ ඒ නිසා පුතේ මෙතනින් ඉස්සරලාම එකක් හොයා ගන්න ඕන එකක් හොයා ගන්න අපි මුලින්ම බෙදුවා නේ ඊට පස්සේ ඒකෙන් එකක් හොයාගෙන ඒ හොයාගත්තු ගාන යට තියෙන හැම එකටම දැම්මා. හැම එකටම දාලා ඒ පහේම මිල බලන්න අපි එකතු කරගන්න ඕන. එකතු කරගන්නට වඩා ලේසි ಗುಣ කරන එක. ඒ නිසා අපි පහෙන් ಗುಣ කරා. පුතේ එතකොට මේ මගේ ගානක පියවර දෙකක් තියෙනවා. මුලින්ම ගාන බෙදන්න ඕන. ඒන උත්තරේ අර යට තියෙන ගානෙන් ಗುಣ කරන්න ඕන. ටිකක් ඕගොල්ලන්ගේ ඔළුවට බර වැඩි. හැබැයි හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. හරි ගණිත ගැටලු හැදෙන්නේ මොමිලෝ ඔව් වගේ. හරි අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. හරි මෙන්න ජම්බු ඉදුණු ජම්බු රතු පාටයි. හරි. ඔන්න බලන්න මෙතනත් ගොඩකින් ගොඩක් තමයි දරුවනේ හොයන්න තියෙන්නේ. හරි. මුලින්ම එහෙනම් අපි මොකද කරන්න ඕන? 24ක් තියෙනවා. එකක් නෙමෙයි 24 කියන්නේ. එකක් 24 කිව්වා නම් ලේසියි අපට. කෙලින්ම මේවට 24 දාගෙන යන්න තියෙනවා. හැබැයි පුතේ එකක් 24 නෙවෙයි. මේ දෙකක් තමයි 24 කියන්නේ. නේද? එහෙනම් අපි 24 මේ දෙන්න මුලින්ම බෙදලා දෙන්න ඕන. නේද? මුලින්ම අපිට 24 බෙදලා දෙන්න වෙනවා. හරි. දරුවනේ 24 එහෙනම් මෙතන දෙන්නෙක් ඉන්න හින්දා අපි 24 දෙකෙන් බෙදලා ඉන්න ඕන මුලින්ම. හරි. ඊට පස්සේ එතනින් උත්තරයක් එනවනේ පුතේ. ඒ උත්තරේ මේ යට තියෙන හැම එකටම දාලා ಗುಣ කරන්න ඕනනේ. හරි. මෙතනින් එන උත්තරේ මේ හැම එකටම දාන්න. හරි. දාලා කීයක් තියෙනවද කියලා බලලා ಗುಣ කරන්න. බලන්න දැන් තනියම කරන්න අවසාන තැන වෙනකම්. හරි. බෙදුවට පස්සේ ඕගොල්ලන්ට උත්තරයක් එනවනේ. ඔන්න මේ උත්තරේ කියලා හිතන්නකෝ. හරි. මේක එතකොට ඔයාලා ಗುಣ කරන්න ඕන කීයෙන්ද? මෙතන 1යි 2යි 3යි 4යි 5ක් තියෙන හින්දා 5ෙන් ಗುಣ කරාම අවසාන උත්තරේ එනවා. හරි. එහෙනම් දැන් කරන්න මම වෙලාව දෙනවා ගොඩක්. සංගායනා කරමු. 1 2 3 කියද්දි පෙන්නන්න දැම්ම පෙන්නන්න එපා. මොකද්ද 24 දෙකෙන් බෙදලා එකක මිල හොයා ගන්නවා. අන්නේ එකක මිල අරගෙන මේ හැම යට තියෙන හැම එකටම දා ගන්නවා. දාගෙන එතන තියෙන්නේ 5යිනේ 5ෙන් ಗುಣ කරනවා. හරි? එතකොට අපිට මේ 5 මිල එනවා. හරි? 1 2 3 කියද්දි කරලා පෙන්නන්න මම ලොකු වෙලාවක් දෙනවා. පියවර දෙකක් තියෙනවනේ මෙච්චර. අවසාන උත්තරේ මට පෙන්වන්න චන්තුලී සෙහංසා. මොකද කේශික හරිම කම්මැලිද? කේශික. කරන්න
1 1 එකක් දීලා තියෙන්නේ. ඔයාලගේ මූල මම මේ යාළුවෝ හැමෝටම පෙන්නනවා. ඔයාලා ගාන හදන්නේ අතරතුර. ටූ එකක් දෙමුද අපි කාටද පුළුවන්? අපි මේ නිල් පාට ෂර්ට් එක අඳන් ඉන්න පුතා ඔයාගේ නමක් කියලා ටූ එකක් දෙන්නකෝ. කොහේ එයා ගියාද? මේ ඔව්. නමක් නැහැ නමක් කියලා බලන්න ටූ එකක් දෙන්න. අන්මියුට් කරන්න. Thank you, Amethyst. Niklash. අනිත් බලන්න ටූ කියලා කියන්න. Okay. 2. හරි very good. දැන් ගොඩක් ළමයි හදලා වගේ. දැන් ඔය කියන විදියට හදුවා නම් හරි උත්තරේ හරියටම එන්න ඕන. ඔය තාම මන් 3 කිව්වේ නෑ පෙන්නන්න එපා. කෝ බලන්න එනක නෙතුල් ලාන්නේ අවසාන උත්තරේ හරි නෙත්සර හරි පුතා නෙසඳු හරි ඉස්සර හරි හොමිරු හරි සංගායනා තව ලං කරන්න අප්‍රින් හරි සනුදී දෙව්මිනි දම්සාරි හරිදුව තිසදී හරි තිශාදි නේද ඊට පස්සේ දිනුලි මට එකක් විතරයි පේන්නේ බෙදපු එක විතරක් පේනවා ගගනි හරි කවිනිගේ කලින් ගානක් තමයි මට පේන්නේ දිනුලි දුව වැරදි වගේ මට පේන විදියට ಗುಣ කරලා තියෙන තැන පහන් දී මට ඔක්කොම පේන්නේ නැහැ දිනුලි දුව වැරදි දැන් මං අතක් දිහා බලන් ඉන්නකෝ මෙතුනිත් වැරදි ඔදිනි හරි නිසල හරි පුතා ඊට පස්සේ කෝ තව කට්ටිය ඉන්නවද දැන් පුතේ කීප දෙනෙක්ගේ වැරදිලා තිබ්බා හරි කීප දෙනෙක්ගේ වැරදිලා තිබ්බ දරුවනේ මං දැක්ක සමහරු මේම හදලා තියෙනවා ඔන්න හොඳට බලන්නකෝ දැන් වැරදුණු අය පුතේ මේම හදන්න එපා මේ හැම එකකටම 24 දාගෙන 24 පහෙන් ගුණ කරලා හරි පුතේ 24 අපිට පහෙන් ගුණ කරන්න බෑ ඇයි ඒ අපිට කවුද කිව්වේ අනේ එක ජම්බු ගෙඩියක මිල 24යි කියලා
අපට එක ජම්බු ගෙඩියක මිල 24යි කියලා කිව්වද? අනේ නෑ මේ දෙකක මිල තමයි 24කයි කියලා දුන්නේ. නේද? පුතේ එහෙනම් අපිට එහෙම බෑ. එක වැරදි. හරි? පුතේ අපි ඉස්සරලාම 24 දෙකෙන් බෙදලා එකක මිල හොයාගෙන ඉන්න වෙනව නැත්තම් ගාන වැරදි. ඒක තමයි මම මේ කිව්වේ. හරි? 24 දෙකෙන් ගුණ කරාම දෙකෙන් බෙදුවාම බලන්න. දෙකට දෙකේවා එකයි. දෙවරක් එක දෙකයි. දෙකින් දෙකක් අඩු කරාම 0.4 ගත්තා. හතරට දෙකේවා දෙකයි. දෙවරක් දෙක හතරයි. හතරෙන් හතරක් අඩු කරාම බිඳුවයි. දරුවනේ එහෙනම් එකකට එන්නේ 24යි නෙමේ කීයද? 12යි. නේද? හරි එහෙනම් අපි 12 ගානේ තමයි දාන්න ඕන. හරි පුතේ එහෙනම් අපි 12 ඒවා පහක් එකතු කරගන්න වෙනවා. එතකොට මේ ඔක්කොගම මිල එනවනේ නේද? එකතු කරනට වඩා ලේසි 12 පහෙන් ගුණ කරන එක නේද? ඒකයි අපි මෙතන නම් 12 පහෙන් ගුණ කරන්න ඕනේ. නේද? හරි. 5 වරක් 2 ඔන්න ගුණ කරන තැන ගොඩක් දෙනෙක් වරද්දලා. 5 වරක් 2 පුතේ 5 වරක් 1 5යි 5 වරක් 2 10යි. ඔන්න 10න් අපි 10ම දාන්නේ නැහැ. හරි? 10න් අපි දාන්නේ බිඳුව පමණයි. අර එකතු කරන එක වගේමයි. 10න් 10ම දාන්න තහනම්. බිඳුව විතරයි දාන්නේ. එක පැත්තකින් තියාගන්නවා පස්සේ එකතු කරනවා. හරි? දැන් 5 වරක් 1 5යි. අර ඉතුරු එකත් ඒ පහට එකතු කරාම කීයද? 6යි. එහෙනම් බලන්න පුතේ රුපියල් 60ක් තමයි වෙන්නේ. මෙන්න මේ ජම්බු ගෙඩේ පාම. හරි නේද කේශික? හොඳයි. එහෙනම් ඊළඟ ගාන නිස්සර සම්පූර්ණයෙන්ම ඔයාලා තමයි කරන්න ඕන. හරි? හරි. ඔය බලන්න දැන් වැරදි අය හදා ගන්න පුතේ. හරි තොප්පි වෙලෙන්දගේ කතාවක් තමයි තියෙන්නේ. හරි මෙන්න එහෙනම් තොප්පි දෙකක මිල දීලා තොප්පි පහක මිල අහනවා. 82 නම් පහෙන් ගුණ කරන්න එපා පුතේ. 82 පහෙන් ගුණ කරන්න නැතුව දැන් මම මොකුත් කියලා දෙන්නේ නැහැ. දැන් කෝ හදන්න ඔයාලා? ඔයාලට පුළුවන් හදන්න. ගුණ කරන දන පොඩ්ඩක් පැටලෙන්න පුළුවන් පුතේ. ඔයාලට තාම අර ගෙන යාම සහිත ගුණ කිරීම නැති ඉගෙනගෙන නැහැ 3 මාසෙන් තාම. ඒක නිසා පොඩ්ඩක් ගුණ කිරීම අමාරුයි. මං කියපු විදිහට කරන්න බලන්නකෝ. නෑ ගෙන යාම සහිත එකක් එන්නේ නෑ මෙතන. one two three කියද්දි පෙන්නන්නකෝ තනියම හදමු අපි. ඔයාලා අනිත් දවසේ ගෙදරදීම වැඩ කරන්න එපා. මෙතනින් වැඩ කරන්න තියාගන්න. අපේ ළමයි හරියට වැඩ. ඒශිකක් වැඩද? ඕනේ තුනී වරද? දැන් නම් වන් එකක් දෙන්න වෙලාව හරි වගේ. බලන්න නිසල මයිටි කෝන් කරගෙන වන් එකක් දෙන්න.
1 එකක් දෙන්න මයික් එක ඔන් කරමු. ඔන් වෙන්නේ නැද්ද? හරි චාන්තුලි බලන්නේ නම් 1 එක දෙන්න. එහෙම කිව්වට එන්නේ නැහැ අනේ අපට. මයික් ඔන් කරන්න ඕන. දන්නේ නැහැ නේ. හරි දහම්ස බලන්න 1 එකක් දෙන්න. 1 ඔන්න දැන් අපේ චාන්තුලි 1 එකක් දීලා ඉවරයි. එසඳු හදලා ඉවරද? හරි අපි 2 එකනේ දැන් දෙන්න තියෙන්නේ. 2 එක දෙමු බලන්න අපේ ගගනිට පුළුවන්. 2 හරි ඔන්න 2 එකක් දීලා තියෙන්නේ. දැන් තාම හදන අය හදන්න දරුවනේ. හරි 3 පෙන්නන්න අප්‍රීල් වැරද්දක් තියෙනවා 52ක් නෙමෙයිනේ අනේ 82ක් නේ අප්‍රීල් ගගනි හරි තෙනුකනිතුල් හරි මෙත්සර හරි ඊට පස්සේ කවිනි කෝ ගුණ කරාද කවිනි මට බෙදපු එක නම් පේනවා කිසර හරි හොමිරු කෝ හොමිරු ගගනි හරි මෙසඳු හරි හොමිරු හරි ඊට පස්සේ අපේ නෙතුනිගේ පෙන්නන උත්තරේ නම් වැරදි පුතේ 50ක් නෙමෙයි පහන්දි 207යි කියලා මට පේන්නේ 207 නම් නෙමෙයි පුතේ උත්තරේ දිනුලිගෙත් මට හරියටම පේන්නේ නැහැ සනෝදි දෙව්මිනී දම්සාරි හරිද උත්තරේ දිනුල්‍ය හරි සංගායනා තව ලං කරොත් පෙනේ හරි සංගායනා හරි තේජාන් කෝ අනේ මට පේන්නේ නෑනේ අශ්විනී තව පොඩ්ඩක් ලං කරන්න එතකොට පෙනේ හරි බලන්න එහෙනම් බලන්න නෙසඳු පන්තියටම එහෙන් උත්තරේ කියන්න මයික් ඔන් කරගෙන ඕම බෑ මයික් ඔන් කරන්න ඕන 205යි බලන්න 205 ආපු අය අතුස්සන්න නෙසඳුගේ උත්තරේ ආපු අය ගොඩ දිනෙට ඇවිල්ලා තියෙනවා නේද හරි very good හරි දරුවනේ දැන් මං කිව්වා 82 මෙතනින් පහෙන් ගුණ කරන්න බෑ එකක් නෙමෙයි මෙතන තියෙන පුතේ දෙකක් එහෙනම් අපි 82 ගානට දෙන්නට බෙදලා ඉන්න වෙනවා නේද හරි 82 දීර්ඝ බෙදීමේ ක්‍රමෙන් අපි දෙකෙන් බෙදනවා හරි පුතේ ඔන්න 8කට දෙකේ ඒවා නේද 2 4 6 8 දෙකෙන් දෙක 4 වතාවක් ගණන් කරද්දී තමයි අපට 8 ලැබෙන්නේ එහෙනම් 8ට දෙකේව 4යි හරි ඔන්න බෙදා උඩින් දැම්මා දැන් පුතේ දෙවරක් 4 ගුණ කරලා යටින් දානවා දෙවරක් 4 8යි හරි 8න් 8ක් අඩු කරාම කීයද බිඳුවයි දැන් මේ දෙක පාරට ගත්තා පුතේ දෙකට දෙකේ ඒවා එකයි නේද දෙවරක් 1 දෙකයි දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුවයි හොඳයි දරුවනේ ඔන්න අපි බෙදලා ගත්ත 41යි කියලා උත්තරේ
ඕක නෙමේ අවසාන උත්තරේ නේද? 41 කියන්නේ මේ එකකට දාන්න පුළුවන් ගාන නේද? හරි එහෙනම් මේකට 41යි මේ තොප්පියත් 41යි මේ තොප්පියත් 41යි මේ තොප්පියත් 41යි මේ තොප්පියත් 41යි. එතකොට පුතේ අපිට 41 මේ තොප්පිය ඔක්කොමගෙම මිල හොයාගන්න නම් 41 හතරක් එකතු කරන්න වෙනවා. 41 පහක් නේද? එහෙම බෑනේ. ඒක අමාරුයි. එහෙනම් අපි 41 පහෙන් ගුණ කරනවා. එතකොට අර එකතුවම තමයි එන්නේ. හරි 41 පහෙන් ගුණ කරනවා. හරි 5 වරක් 1 5යි 5 වරක් 4 5 වරක් 4 5 10 15 20 පුතේ ඉස්සරහනිතා 20ම අපිට දාන්න පුළුවන්. හරි ඔන්න 20 දැම්මා ඉස්සරහ නිසා බලන්න පුතේ උත්තරේ 205යි තොප්පි පහම රුපියල් 205යි. හරි හරි දරුවනේ දැන් ඔන්න දැන් ඕගොල්ලන්ට රූප සටහන් දෙන්නේ නැහැ. දැන් ඊළඟ ගානේ ඉඳන් රූප සටහනක් නැහැ. හරි දැන් ඔයාලා රූප සටහන් නැතුවත් තුරු වෙන්න ඕන මේ බලන්න. හරි ඔන්න බලන්න පුතේ පොත් දෙකක මිල 80යි නම් පොත් පහක මිල අහනවා. දැන් ඔයාලට මුල්ම ගාන නිසා පුළුවන් රූප සටහනක් මුලින් ඇඳ ගන්න. හරි ඔන්න එහෙනම් මාත් එක්ක රූප සටහනක් ඇඳ ගන්නයි තියෙන්නේ මේ බලන්න. පොත් දෙකක මිල 80යි. ඉරක් ගහ ගන්න මෙතන ඉඳන් මෙතෙන්ට. පොත් දෙකක මිල 80යි. කොයි ඉරක් ගහ ගන්න? ගගන ඉරක් ගහගත්තද? ගගනී ඉරක් ගහගත්තද? හරි පුතේ අපිට එහෙනම් මුල්ම ගාන නිසා ඇද ගන්න පොඩ්ඩක් පුළුවන්. පොත් දෙකක් 80යි. පොත් දෙකක් ඇද ගන්න. ඔන්න මම ලස්සන පොත් දෙකක් ඇඳා. කීයද මේ දෙකම අපිට කිව්වේ 80යි කියලා කිව්වේ. ඔන්න ඇඳගත්තා 80යි. මෙසඳු අඳින්න. හරි පුතේ ඔන්න ඊට පස්සේ මේකටත් ඉර ගන්න මේ පොත් දෙකක මිල 80යි කියන එකට ඉර ගැහුවා මෙන්න මේ පොත් පහක මිල සොයන්න කියන එකට ඉර ගන්න පොත් පහක මිල සොයන්න කියන එකට ඉර ගා ගන්න හරි ඉරි ගාගෙන අපි පොත් පහක් අඳින්න ඕන ඉන්න පොත් පහක් අඳින්න ඕන ඔන්න අපේ චූටි දුවටත් අක්කිලාව බලන්න ඕනලු මේ ඉන්නේ චූටි දුව මේ අක්කිලාට බායි කියන්නේ අක්කිලාට තමයි කැමති අක්කිලාට බායි කියන්නේ මේකට බායි කියන්නේ බායි කියන්නේ මෙතෙන්ට බායි කියන්නේ කැමරාවට මේ බබාව පේනවනේ හරි පුතේ පොත් පහක් එතකොට අපි යටින් අඳ ගන්න වෙනවා හරි පොත් පහක් අඳ ගන්න වෙනවා මොකද පොත් පහක මිලනේ අපෙන් ඇහුවේ 1යි 2යි 3යි 4යි 5යි හරි පොත් දෙකක මිල 80යි එහෙනම් පොත් 1යි 2යි 3යි 4යි 5ක මිල අපෙන් අහන්නේ හරි දැන් ඔයාලට කලින් විදියටම කරගන්න පුළුවන් දැන් රූප සටහන ඇඳගත්තනේ කලින් විදියටම දැන් ඕගොල්ලන්ට කරන්න පුළුවන් කො කරන්න දැන් කරලා 1 2 3 කියද්දි උත්තරේ පෙන්වන්නයි තියෙන්නේ
පොත් දෙකක මිල 80යි. පොත් පහක මිල තමයි අපෙන් දරුවනේ අහන්නේ. මෙහෙම වගන්ති ගැටලුවක් දුන්නොත් ඔයාලා එතකොට වගන්ති ගැටලුවක් දුන්නොත් ඔයාලා මේ වගේ පහසුවට රූප සටහනක් ඇඳගෙන කරගන්න පුළුවන්. හොඳයි. ඔන්න මම 1 එක දෙනවා. 1 1 එක දුන්නා. වගන්ති ගැටලුවේ දැන් ඔයාලට තේරෙනවා රූප සටහනක් ඇඳගෙන කරන්නනේ. ගගනි නිදිද? නෑනේ. නෑ. හරි. එහෙනම් 2 එකක් දෙමුද අපි හොමිරු? හොමිරු නිදිද? නිදිමත යන්නත් එක 2 එකක් දෙන්න බලන්න. කොයි ඉතින් මයික් ඔන් කරන්නේ නැතුව 2 කිව්වා කියලා හෙන්නේ නැහැ පුතා. දැන් හරි කියන්න. හරි very good. ඔය බලන්න මේ අපේ දුවටත් ඇහෙන 2 එක කියන්න ආපහු. 2. 2. Very good. Three. ඔන්න අපේ ළමයි පෙන්නනවා. මෙතුණි හරි. තේජාන් පෙන්නන්න කොයත්. තෙනුක හරි. අප්‍රින් හරි. ඔදිනි දෙව්සරා. හරි වගේ දුව. ඊට පස්සේ තේජාන් මට පේන්නේ නැහැනේ පුතේ උත්තරේ. නෙත්සරා හරි. ගගනි ආපහු 80 මරන්නේ ගගනි. දැන් අපි දුන්නෙත් 80යි උත්තරෙත් 80යි. ඒක වැරදි පුතේ. කවිනි හරි. නෙසඳු හරි. ඊට පස්සේ අපේ පුතත් හරි. අර මට නම අමතකයි දැන්. ඉස්සර හරි. ඔයා එයා හරි පුතේ. ඊට පස්සේ සනුදි හරි. ඊට පස්සේ හොමිරු හරි. ඊට පස්සේ කේශික කෝ බලන්න මට පේන්නේ නැහැ නේ. දිනුල්ලේ හරි. අශ්විනී හරි. සංගායනා හරි. ඊට පස්සේ එනුලේ හරි. හරි. නිසදි හරි. කේශික පේන්නේ මට. හරි. පුතේ ඔන්න එහෙනම් මම අදන්නයි යන්නේ. හරි දැන් අපිට වගන්ති ගැටලුවක් දුන්නාම රූප සටහන් නැතුව අපිට රූප සටහන ඇඳ ගන්න පුළුවන්. හරි අපිට තේරෙන්නේ නැත්තම් ගන්න. හරි ඔන්න 80 නම් මුලින්ම පුතේ අපි මේ දෙන්නට බෙදලා දෙන්න ඕන. පොත් දෙකක් 80යි කියලා කිව්වනේ. 80 එහෙනම් දීර්ඝ බෙදීමෙන් බෙදනවා දෙකකින්. ඒ දෙන්නට බෙදලා දෙන්න ඕන. හොඳයි. 8ට 2 ඒවා අපි කලිනුත් බැලුවා 4ක් තියෙනවා.
හරි. ඔන්න 4 දැම්මා. හරි. දැන් අපි ගුණ කරනවනේ. දෙවරක් 4 8ම තමයි. ඒ නිසා යටින් දාන්නේ 8යි. ඉරක් ගසා අඩු කරනවා නේද? 8න් 8ක් අඩු කරාම බිඳුවයි. දැන් අපි මේ බිඳුව පහලට ගන්නවා. පුතේ ඒත් දෙන්න බලන්න බිඳුවක්ම තමයි ඉතින් නේද? ආයේ බිඳුවර දෙකේව තියෙන්න පුළුවන්ද? නෑ. හරි බිඳුවයි කියලා අපි දාන්න ඕන නැති නිසා නේද? හරි. දෙවරක් බිඳුව කීයද? බිඳුවයි. ඉරක් ගසා අඩු කරනවා බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. පුතේ බලන්න එතකොට එක පොතකට අපට දෙන්න වෙන්නේ දැන් 40යි නේ? අපිට පුළුවන් මේ හැම පොතකින්ම 40 දාන්න නේ? බලන්න එතකොට මේ 40 ඒවා ටික එකතු කරගත්තොත් නම් අපිට මේ පොත් පහේ මිල හොයාගන්න පුළුවන් නේ? 40 ඒවා 1යි 2යි 3යි 4යි 5ක් එකතු කරගන්න තියෙනවා. එහෙනම් පුතේ අපිට ලේසිම ක්‍රමය තමයි 40 5න් ගුණ කරගන්න එක. එතකොටත් අර එකතුවම එනවා. හරි. 5 වාරයක් බිඳුව බිඳුවයි. 5 වාරයක් 4 5 වරක් 4 කීයද? 20යි. ඉස්සරහා නිසා අපිට 20ම දාන්න පුළුවන්. ඔන්න අපේ හැමෝටම ආපු උත්තරේ මටත් ආවා රුපියල් 200යි කියලා. රුපියල් 200යි කියලා. හරි. දරුවනේ එහෙනම් ඔන්න දැන් සමහරක් අයට තද නිදිමතකුත් තියෙනවානේ. අපි පන්ති ඉවර කරන වෙලාවත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අද දවසේ පන්ති අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අපි හෙට රචනා පන්තියෙන් හම්බ වෙනවා 4 5 පන්ති දෙකම එකට. sorry 3 4 පන්ති දෙකම එකට රචනා පන්තියෙන් හමු වෙනවා. හරි. එහෙනම් ඔන්න හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් සමුගෙන යමු. ඔන්න මම මයික් ටිකත් ඔන් කරන්නයි යන්නේ. අපි එහෙනම් බායි එකක් දීලා good night කියලා අපි හැමෝම Bye, sir. Bye. Bye.